සුළු මොහොතක් ඇස් දෙක වහගන්න. කොහොමද පුතේ ජීවිතය? කොහොමද දුවේ ජීවිතය? අපි ගොඩාක් දෙනෙක්ගෙන් ඇහුවා ස්වාමිනේ ඔයාට දැන් කොහොමද කියලා ඇහුවා. අද ඔබගෙන් අහලා බලන්න. ඔබ ඔබෙන් අහලා බලන්න. කොහොමද ජීවිතේ කියලා. සමහර වෙලාවට ඔබට උත්තර ගොඩාක් ඇති. එක වෙලාවකට ඔබට හිතෙනවා වෙන්න පුළුවන් මොකද්ද මේ ජීවිතය කියලා. ස්වාමීන් වහන්සේට කියන්න ස්වාමිනේ විටක මම අතරමං වුණා වගේ දැනෙනවා. ස්වාමිනේ විටක මගේ මාවතේ මම සිටියා වගේ දැනෙනවා. තවත් විටක මාව අතරමං කළාදෝ කියලා හිතෙනවා. සමහර වෙලාවට මම රැවටුණා වගේ දැනෙනවා. හැබැයි මේ ඔක්කොම එක්තරා දවසක මාව රවට්ටනකොට මාව අතහරිනකොට මාව හෙලා දකින්නකොට මගේ ජීවිතේ තුච්ඡ කරනකොට මං ජීවිතේටවත් කරලා නැති ඒ පාපය කරයි කියලා හංවඩු ගහනකොට කීර්ති නාමය කීතු වලට ඉරලා විසි කරලා දමනකොට ස්වාමිනේ ඔබ වහන්සේ මා ළඟින් ඉන්න. ස්වාමිනේ මොන ප්‍රශ්නය ආවත් මොන කරදරය ආවත් මොන බාධකය ආවත් මොන රෝගයේ වැළඳුනත් මොන තරම් ආර්ථික අහේනියකට ඔබ ගියත් ඔබ මා අසලින් සිටින නිසා ස්වාමිනේ මට ලොකු ශක්තියක් දැනෙනවා වගේ ස්වාමිනේ. ස්වාමිනේ එහෙනම් අපි සියලු දෙනා නැගිට සිටිමු. සමිඳුන් මා අසලින් ඉන්න නිසා මට දැනෙනවා ශක්තියක්. ඔව් ස්වාමිනේ ස්වාමීන් වහන්සේත් එක්ක ගැඹුරු යාඥාවකට දැන්න. හැම කෙනෙක්ම ගීතිකාවන් උච්චාරණය කරන්න. ස්වාමීන් වහන්සේට කියන්න මගේ හද ගැඹුරේ ඔබ වහන්සේ ජීවමාන වෙන්න ස්වාමිනේ. ඔබ මා අසලින් සිටින නිසා දැනුණා ශක්තිය මා අසරණ වූදා ස්වාමිනේ. ස්වාමිනේ අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී. ස්වාමිනේ ඔබ අසලම සිටිනේ. සියලු දෙනාටම කියන්න පුළුවන්ද? ඔබ මා සප්‍රසාද ජේසුව බලාගෙනම කියන්න. අසලින් සිටින නිසා එබැවින් මා නොසැලී. ඔබ අසලම සිටිනේ.
ඒ පුදුමාදරයක් උන්වහන්සේ ළඟ ඔබ ඉන්නකොට උන්වහන්සේ ඔබ ළඟ ඉන්නකොට ඒ දැනෙන ශක්තිය වෙන කවදාකවත් ඔබට ගන්න බැහැ පුතේ. ඔබට කවදාක්වත් ගන්න බැහැ දුවේ. එහෙනම් ස්වාමීන් වහන්සේට කියන ස්වාමිනී, එබැවින් මා නොසැලී සිටිනවා විතරක් නෙමෙයි, ඔබ වහන්සේ මගේ බලකොටුව කියලා මට හැඟෙන්න පටන් ගන්නවා. ඔබ වහන්සේ මගේ පර්වතය කියලා මට දැනෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම නොසැලී ඉන්නම් ස්වාමිනී. මා නොසැලී ඉන්නම්. සමහර වෙලාවට පුංචි පුංචි ලෙඩ රෝග කරදර බාධක ඔබේ ජීවිතයට ආපු මොහොතේදී, ණයතුරුස් ටික වැඩි වෙන මොහොතේදී, ජීවිතේ ඔබටයි කියලා හිටපු අය ඔබේ ජීවිතෙන් සමුගද්දී, උත්තර නැති ප්‍රශ්න ගොඩකට ඔබ පැටලෙද්දී, වෛද්‍යවරුන් ගාවට ගිහිල්ලා කොච්චර නම් බෙහෙත් ගත්තද, සමහර වෙලාවට අතේ පිරෙන්නම බෙහෙත් ගුලි තිබුණා. ස්වාමීන් වහන්සේ තුල ඔබ ඇහුවා, කවදාද මම සුව වෙන්නේ? කවදද මේ ප්‍රශ්නේ විසඳෙන්නේ? කවදද මම නිදහස් වෙන්නේ? එනම් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබේ අත් දෙක දිගු කරලා කියන්න, ඔබ වහන්සේ මගේ බලකොටුව වෙන නිසා, ස්වාමිනේ, ඔබ වහන්සේ මගේ පර්වතය වෙන නිසා, ස්වාමිනේ, මා නොසැලී සිටින්නම් ස්වාමිනේ. මා නොසැලී සිටින්නම්. සවිදුනේ ඔබ බලකොටුව සමිඳුනේ ඔබ බුදුරට මත දික් කළකින්